සිද්ධීමෙන මාහිග්මවන පේමින ඇදුරු හද බැතියන වදිමි ගරුසිත පෙරටු කරගෙන ඉතින් අවසරයි ගානේ ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද මාගේම සහෝදර ඔබ සැමගෙන්ද ගුරුන්ට නමස්කාර කරමින් පටන් ගන්නම් ගුරුන්ගේ වටිනාකම අද ඔබ ඉදිරියේ මෙසේ කියන්නට වැඳුම් පිදුම් බලාපොරොත්තු වෙන්නා වුණත් ඔවුන් දුටු තැන දානින් වැටීමට තරම් අපව සංවේදී මිනිසුන් කළ මේසා විස්ම කර්මයක් කළ හැක්කේ ගුරුන්ටමය. අපගේ වැරදි දුටු තැන ඒ පෙන්වාදී මැණිකක් ඔබ මට්ටම් කරන්නාසේ අපව බබලවමින් ඉරණ ඔස්සවා තබා සැබවින්ම සතුටු වන්නෙක් වේ නම් ඒ ගුරුවරුන්ය. ගුරුන් වනාහි තම දැනුම ගුරු මුෂ්ටියකින් තොරව සිසුනට බෙදා දෙන්නකි. ඔවුන් කරන සේවය කිසි දිනක මිලක් නියම කළ නොහැක. අන් රැකියාවලට වඩා ගුරු වෘත්තිය වන්දනීයයි. රැකියාවට එහාගේ සේවයකි. ආදරේ කරුණාව දයාව සෙනෙහස මුල් කොටගත් මිත්‍රශීලී සුහද බැඳීමකි. බුද්ධහම අනුව සිගාලාමාල් සූත්‍රයේ දකුණු දිශාවට ගුරුවරුන් වෙන් කරමින් සිසුන් වන අපගෙන් ගුරුන්ට විය යුතු යුතුකම් ලෙස ගුරුන් දුටු වෙන උරස්යෙන් නැගීම අවශ්‍ය කටයුතු කරදීම ආවාද අනුශාසනා පිළිගැනීම මැනවින් ඉගෙන ගැනීම වගේ දේවල් කියන්න පුළුවන්. ඉතින් දයාබර සහෝදර සහෝදරියනි ඔබ ගුරු පවුරුන් පියවරුන් උදෙසා කළ ඇගයීම ඇතිද? ඔවුන් දියුතුර ආරක්ෂා කිරීම අප සතු වගකීමක් යුතුකමක් නොවේද? මට මෙලෙස සිතනවා සහෝදරවරුනි. අපි ගුරු පවුරුන් පියවරුන් උදෙසා කළ ඇගයීම ඇතිද? ඔවුන් දියුතුර ආරක්ෂා කිරීම අප සතු වගකීමක් නොවේද? මට මෙලෙස සිතනවා සහෝදරවරුනි. මෙලම් ගුරු මත රඳා පවතිනවා කියා. ඔව් මෙලම් ගුරු මත රඳා පවතිනවා. අපි විශ්වාස ලෙස ඉගෙන ගන්නවා. ගණන් විද්‍යාව සිංහල ඉංග්‍රීසි බුද්ධ ධර්මයේ වගේම සසරින් එතර වීමට කියා දෙන මාර්ගය කියා දෙන්නේ කවුරුන්ද? ඒ ගුරුවරුන් නොවේද? පහනක් නැති කල එළිය ගැන කුමක් කියන්නද? අඳුර රජ කරනවා හැර පහනක් පිලසින් ලෝම එළිය කල ගුරු මව්වරුනි පියවරුනි වදිමි පා දෙපා නමද යලි යලි ස්තුතියි.